පාටයි නිල් පාටයි එකට අතීතයේ දිනක හිමවන්ත පර්වත ප්‍රාන්තය අසල අතිශය රමණීය වූ චද්දන්ත නම් විලක් පැවතුණි. මේ විල මතුපිට නිල් ඉඳුවර මල් පිරී පැවති අතර එහි ජලය නිල් මැණික් කැටමෙන් ඊටමත් පිරිසිදු සහ පැහැපත් විය. මේ සුන්දර විල මැද්දේ ඉපදුණු චද්දන්ත නම් හස්ති රාජායා සාමාන්‍ය ඇතකු නොව අසිරිමත් පෞරුෂයකින් හෙබි රිද්ධිමත් හස්තියකි. රිදී පර්වතයක් මෙන් ධවල පැහැයෙන් බැබළුණු මේ ඇත් රජු 88 රියන් උසින් යුක්ත වූ අතර ඔහුගේ සිරුරේ අභිමානය මුළු හිමවතම ප්‍රකම්පනය කිරීමට සමත් විය. 8000ක් පමණ වූ දැවැන්ත ඇත් රංචුවකට නායකත්වය දුන් චද්දන්ත ඇත් රජුට සවනක් රැස් විහිදෙන 30 රියන් දිගති අතිශය වටිනා දල යුගලක් පිහිටා තිබුණි. මේ ඇත් රජුගේ ජීවිතය අතිශය ශාන්ත වූ අතර ඔහු නිරන්තරයෙන් පසේබුදුන් වහන්සේලාට අප උපස්ථාන කරමින් පින්දහම්හි නිරත වූ උත්තම පෞරුෂයකි. මේ ඇත් රජුට මහා සුභද්‍රා සහ චූල සුභද්‍රා නමින් ඇත් මෙහෙසියන් දෙදෙනෙක් සිටියහ. මහා සුභද්‍රාව ඊටමත් ගුණවත් සහ ඇත් රජුට අසීමිතව ආදරය කළ තැන්පත් තැනැත්තියක් වූ අතර චූල සුභද්‍රාව මදක් සංවේදී මෙන්ම ඉක්මනින් කිපෙන සුළු ස්වභාවයකින් යුක්ත වූවාය. දිනක් හිමවත පුරා මල් පිපී සුවඳ විහිදෙන වසන්ත කාලයක ඇත් රජු සිය බිසවුන් දෙදෙනා සහ ඇත් රංචුව පිරිවරාගෙන මල් පිරී ඇති සල් වනයකට ගමන් කළේය. සල් වනය පුරා විහිදුණු මල් සුවඳින් මුළු වනයම පිරී පැවති අතර ඇත් රජුට සිය බිසවුන් සතුටු කිරීමට සිතුණි. ඔහු මල් පිරී ඇති විශාල සල් ගසක් අසලට ගොස් සිය දැවැන්ත හොඬවැලෙන් එම ගස සොලවන්නට පටන් ගත්තේය. අවාසනාවකට මෙන් ඒ මොහොතේ හමා ආ සුළඟ නිසා ගසෙහි තිබූ ඊටමත් සුවඳවත් මල් සහ රේණු සියල්ලම මහා සුභද්‍රාවගේ ඇඟ මතට පතිත විය. ඇය මල් වලින් පිරී ඊටමත් සුන්දරව පෙනෙන්නට විය. නමුත් ඒ මොහොතේම ගසෙහි අනෙක් පස සිටි චූල සුභද්‍රාවගේ ඇඟ මතට පතිත වූයේ ගසෙහි තිබූ දිරාගිය කොළ, දඬු සහ රතු කඩි ගුලකි. රතු කඩියන් ඇගේ සිරුර පුරා දෂ්ට කරන්නට වූ අතර ඇය ඉමහත් වේදනාවට සහ ලැජ්ජාවට පත්විය. ඇය සිතුවේ ඇත් රජු හිතාමතාම තමාට වඩා මහා සුභද්‍රාවට ආදරය දක්වන්න බවයි. ඇත් රජු කිසිදු වෙනසක් නොමැතිව දෙදෙනාටම එකසේ සැලකුවද චූල සුභද්‍රාවගේ සිත තුළ ඊර්ෂ්‍යාවේ සහ ක්‍රෝධයේ බීජයක් මෙලෙස පැලවන්නට විය. තමාට වඩා මහා සුභද්‍රාව උසස් කොට සැලකීම ඇයට දරාගත නොහැකි විය. ඇය සිතින් මහත්සේ තැවෙන්නට වූ අතර ඇත් රජු කෙරෙහි බලවත් අමනාපයක් ඇති කරගත්තාය. මීට ටික දිනකට පසුව තවත් සිදුවීමක් සිදුවිය. එක්තරා ඇත් පැටවෙකු විලෙන් නෙළුම් මලක් නෙලාගෙන විත් ඇත් රජුට පිළිගැන්වීය. ඇත් රජු එම මල ඊටමත් ආදරයෙන් පිළිගෙන ඒ අසල සිටි මහා සුභද්‍රාවට ලබා දුන්නේය. චූල සුභද්‍රා බලා සිටියදීම සිදු වූ මේ ක්‍රියාව අගේ සිතේ ගිනි ඇවිලවීමට සමත් විය.
ඇය සිතුවේ තමා මේ ඇත් රජුට කොතරම් ආදරය කළත් තමාට ලැබෙන වටිනාකම ඊටමත් අඩු බවයි. ඇය රහසින් අඬන්නට වූ අතර අගේ සිතේ තිබූ ආදරය ක්‍රමයෙන් වෛරයක් බවට පරිවර්තනය විය. දිනක් පසේ බුදුන් වහන්සේලා වැඩම කළ මොහොතක චූල සුභද්‍රාව උන්වහන්සේලාට ඊටමත් වටිනා පළතුරු දානයක් පිරිනැමුවාය. දානය පිරිනැමා ඇය මෙලෙස ප්‍රාර්ථනා කළාය. ස්වාමිනී, මම මේ කළ පිනෙන් මින් චුත වී මිනිස් ලොව ඉපදී බරණැස් රජුගේ අගමෙහි සියවෙම්වා. එහිදී මට පෙර ජාතිය සිහිපත් වීමේ ඥානය ලැබේවා. එවිට මේ චද්දන්ත ඇත් රජුගේ සවනක් රැස් විහිදෙන දල යුගල කපාගෙන ඔහුගේ ජීවිතය විනාශ කිරීමට මට ශක්තිය ලැබේවා. මේ ප්‍රාර්ථනාව ඇගේ සිතේ කොතරම් තැදින් කාවැදී තිබුණේද යත් ඇය එතෙන් පටන් ආහාර ගැනීම පවා නතර කළාය. ඇය දවසින් දවස දුර්වල වූ අතර ඇත් රජු කොතරම් ඇයව සනසන්නට උත්සාහ කළත් ඇය කිසිවක් නොකියා නිහඬවම සිටියාය. කඳුළු හැංගුවේ මොහොතේ පලිගැනීමක් උපදිනවා. ඔබ දිදුලු දවස මතකයි. මම සෙවනකු වේදනාවයි. රන්සලු දරන් අහසම පිබිදෙයි දූලි කැටිති රන්වන් පාටයි. මැණික් මාලල සේදිලිසෙයි මේ බිම පුරා උදයේ සිහිනෙයි. මේ බිම පුරා උදයේ සිහිනෙයි. ලයා සලිත කරන රිද්මට පාසලඹ බඳින මේ හුස්මට එකටට බැඳුණු ජීවිතේ රස රන්දහරා මැදින් යමු සැම අද. රන්දහරා මැදින් යමු සැම අද. දම් පාටයි නිල් පාටයි එකට කැළදී කොබෙයි තලාවේ සෙවනැලි මැකී. සලු අතරින් හිරුවෙලිය විහිදී අපි යමු ඉදිරියට එකට අත් වැල් බැඳී. අපි යමු ඉදිරියට එකට අත් වැල් බැඳී. ලයා සලිත කරන රිද්මට පාසලඹ බඳින මේ හුස්මට එකටට බැඳුණු ජීවිතේ රස රන්දහරා මැදින් යමු සැම අද. රන්දහරා මැදින් යමු සැම අද. හිරු කිරණින් පිබිදෙන මේ දැහැන රිද්මයෙන් ඇවිලෙන මේ ජීවිතේ. මේ ජීවිතේ ලයා සලිත කරන රිද්මට පාසලඹ බඳින මේ හුස්මට එකටට බැඳුණු ජීවිතේ රස රන්දහරා මැදින් යමු සැම අද. රන්දහරා මැදින් යමු සැම අද. රන්දහරා මැදින් යමු සැම අද. රන්දහරා. අවසානයේ
ඇය එම ආත්මයෙන් චුත වී බරණැස් රජුගේ අගමෙහෙසිය ලෙස උපත ලැබුවාය. ඇය මිනිස් ලොව ඉපදුනද ඇගේ සිතේ තිබූ ඒ වෛරය මැකී ගියේ නැත. ඇයට පෙර ජාතිය සිහිපත් වීමේ ඥානය ලැබුණු අතර ඇය සියලු සැලසුම් සකස් කරන්නට විය. දේවිය, කුමක්ද මේ සිදු ඇත්තේ? මුළු මාලිගාවම අද අඳුරේ ගිලී ඇතිසෙයි. ඔබ මෙලෙස ආහාර පවා ප්‍රතික්ෂේප කරමින් වැතිර සිටින්නේ ඇයි? මහරජතුමනි, ඇතැම් රෝග තිබෙනවා. වෙදදුරන්ගේ ඖෂධවලට සුව කළ නොහැකි. සිත රෝගී වෙන්නට තරම් ඔබට ඇති අඩුව කුමක්ද? පවසන්න දේවිය. මහරජතුමනි, මට ඇතිවී තිබෙන්නේ අමුතුම දොළ දුකක්තර. ඔහු මගේ මුළු සර්වාංගයම එම දවාලනවා මීදු මාතරයෙන් මතුවන සවනක් රැස් විහිදෙන මහා දල යුගලක් ඇති සුදු පැහැති ඇත් රජුක මම දුටුවා. ඒ ඇත් රජුගේ දල යුගලේ ඇති ඒ කාන්තිය මට ඒව අමතක කළ නොහැරි. මහා රජතුමනි, මම සිහිනයකින් දුටුවා සවනක් රැස් විහිදෙන දල යුගලක් ඇති ඇත් රජෙකු. ඒ දල යුගල මට නොලැබුණහොත් මා මිය යනු ඇතයි පවසා ඇය බොරු ලෙඩක් මවා ගත්තාය. සෙබළුනි, සෝනුත්තරව වහම මා හමුවට කැදවනු. සෝනුත්තර 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 සෝනුත්තර, මා නුඹව මෙහි කැඳ වූයේ රාජකාර්යකට වඩා එහා ගිය ඉතා රහසිගත කාර්යයක් සඳහායි. මෙයට එකඟ වුවහොත් නුඹේ මුළු පරම්පරාවටම සෑහෙන වස්තුවක් මම ලබා දෙනවා. එසේය දේවියනි, මා මේ රජමාලිගයට අවනත සේවකයෙක්. ඔබ වහන්සේගේ අණ කුමක් වුවත් එය ඉටු කිරීමට මා බැඳී සිටිනවා. පවසනු මැනවි, මා යා යුත්තේ කොතනටද? නුඹ හිමවතට යා යුතුයි. එහි වසනවා චද්දන්ත නම් මහා බල සම්පන්න හස්තිරාජයෙක්. මාගේ සිතේ පවතින මේ දැවිල්ල නිවෙන්නට නම් නුඹ උගේ දිදුලන දල යුගල කපාගෙන මා වෙත රැගෙන ආ යුතුයමයි. අහෝ දේවියනි, ඔබ පවසන්නේ ඒ මහා පින්වන්ත චද්දන්ත ඇත්රජු ගැනද? උන්වහන්සේ සාමාන්‍ය සතෙකු නොවේ, දිව්‍යමය තේජසක් ඇති හස්තිරාජයෙක්. එවන් උතුමෙකුට ද්‍රෝහිකම් කරන්නට මාවැනි වැද්දෙකුට පුළුවන්ද? ඒ ඇතාගේ දල යුගල මට අවශ්‍යමයි. ඒ සඳහා අවශ්‍ය කරන ආයුධ, විසපෙවූ හීතල සහ අනෙකුත් සියලු පහසුකම් මම සලසා දෙන්නම්. නුඹට තිබෙන්නේ කෙසේ හෝ ඒ දල රැගෙන ඒම පමණයි. එය ඊතා භයානක දමනක් දේවියනි. හිමවනේ යනු මරණය අතේ තබාගෙන යා යුතු තැනක්. නමුත් ඔබ වහන්සේගේ අණ ඉවතලන්නට මට ශක්තියක් නැහැ. ඒ උතුම් හස්තිරාජයාගේ දල ලබා ගැනීමට මා උපක්‍රමයක් කල්පනා කරන්නම්. හොඳයි. මතක තබා ගන්න. මේ රහස පිට වුවහොත් නුඹේ හිස කඳින් වෙන්වනු ඇත. නමුත් නුඹ සාර්ථක වුවහොත් මම නුඹව මේ රටේ සිටින ධනවත්ම මිනිහා කරන්නම්. දැන් පමාව නොවී සූදානම් වන්න. එසේය දේවියනි,
මම දැන්ම මාගේ දුනු ඊතල සකසාගෙන හිමවත බලා පිටත් වන්නම්. ඔබ වහන්සේගේ අභිමතය පරිදි ඒ දල යුගලමා රැගෙන එන්නම්. රුදුරු දැසේලේ පිපාසිත ගින්දරක් ඇලුනා විෂපෙවුහි අගමාරයාගේ හුස්න දැවටුනා කිරිකුළු පවායේ අඩිහඬට ගොළු වුණා හස්ති රාජයාගේ දල යුගලට මරු කැඳ වුණා අවසානයේ මම ආවා. අවුරුදු 7ක් මාස 7ක් මේ දර්ශනය වෙනුවෙන් මම මුළු ජීවිතේම පරදුවට තිබ්බා. ඒ කතා ඇත්තක්. මේක මිනිස් ලෝකයක් නෙමෙයි. මේක දෙවිවරුන්ගේ පාරාදීසයක්.